ඔයාලත් ගොඩක් ආදරයෙන් මගේ channel එකට පිළිගන්නවා. ඉතින් අද ඔයාලට පේනවනේ මම මොකද කරන්න කියලා. මකුළු දැල් බැඳුනම හරීම කරදරයයි. විශේෂයෙන්ම මෙන්න මේ වගේ ටිකක් උස ස්ථානවල මකුළු දැල් බැඳුනම කොහොමත්ම කරදරයි. අපිට ඉතින් මේවා ඉවත් කරගන්න හරිම අපහසු නිසා. සාමාන්‍යයෙන් සතියකට දෙකකට පාරක්වත් මේ මකුළු දැල් කැඩුවට හරි ඉක්මනට මේවා බැඳෙන නිසා සැරින් සැරේට අපිට පිරිසිදු කරගන්න ලොකු වෙහෙසක් ගන්න වෙනවා. ඉතින් මම අද වීඩියෝ එකකින් ඔයාලට කියලා දෙනවා මකුළු දැල් ටික කාලෙකට බැඳෙන්නේ නැති වෙන්න අපිට පාවිච්චි කරන්න පුළුවන් ක්‍රමයක් ගැන. ඉතින් අපි යමු වීඩියෝ එකට. කොහොමද මම මේක හදන්නේ, කොහොමද හදලා මේක පාවිච්චි කරන්නේ. දීර්ඝ කාලිනව නැති වුණත් මම ඔයාලට අනිවාර්යයෙන්ම කියනවා මාසයක් දෙකක්වත් අඩුමතරමේ මේ ක්‍රමය ඔයා කරලා බැලුවොත් ඔයාගේ ගෙදරත් මකුළු දැල් බැඳෙන කරදරෙන් ඔයාට නිදහස් කරගන්න පුළුවන් කියලා. එහෙනම් අපි යමු වීඩියෝ එකට කොහොමද මේ වැඩේ කරගන්නේ කියලා බලන්න. ඉතින් අද වීඩියෝ එක ගොඩාක් සේෆ්ටි පැත්ත ගැන හිතලා කරපු වීඩියෝ එකක්. මොකද අද මම හදාගන්න මිශ්‍රණයේ ප්‍රධානම ඉන්ග්‍රීඩියන්ට් එක තමයි කපුරු බෝල. කපුරු බෝල කියන්නේ ඉතින් විස සහිත දෙයක්. ඒක ඔයත් දන්නවා. ඉතින් ඒ නිසා අනිවාර්යයෙන්ම රෙදි කෑල්ලක් මුණට ගැට ගහගන්න. එහෙම නැත්නම් මාස්ක් එකක් අනිවාර්යයෙන්ම අත් දෙකට ග්ලව් දෙකක් පාවිච්චි කරන්න. විශේෂයෙන්ම ඔයාට මම මෙතෙන්දි කියන්න ඕන පොඩි දරුවෝ වගේම ඔයාගේ ගෙදර සුරතල් සත්තු ඇති කරනවා නම් එයාලව මෙතනින් ඈත් කරලා ඔයා මේ වැඩේ කරගන්න. ඉතින් මං කපුරු බෝල 10ක් විතර අරගත්තා. කපුරු බෝල ටික අරගෙන මෙන්න මේ විදිහට අපි හොඳට කුඩු කරගන්න ඕන පවුඩර් එකක් වෙනකම්ම. අනිවාර්යයෙන්ම පවුඩර් එකක් වෙනකම් හොඳට කුඩු කරගන්න. එතකොට අපිට මේ වැඩේ කරගන්න පහසුයි. ඉතින් මමත් මෙන්න මේ විදිහට මේක හොඳට පවුඩර් එකක් වෙන්න කුඩු කර ගන්නවා. කුඩු කරගත්තට පස්සේ අපේ මිශ්‍රණය හදන භාජනයට අපි මේක එකතු කර ගන්න ඕන. ඒ වගේම ඔයා මතක තියාගන්න මේ දැන් ඔයා කපුරු බෝල ටික කුඩු කරගත්ත මේ කොළ කෑල්ල හරි එහෙම නැත්නම් මේ වගේ පොලිතින් බෑග් එක හරි පොඩි දරුවන්ගේ සුරතල් සත්තුන්ගේ අත නොගැටෙන ඇස නොගැටෙන තැනක තියලා තියන්න. එහෙම නැත්නම් ඒක පුලුස්සලා දාන්න, සම්පූර්ණයෙන්ම විසි කරලා දාන්න. මොකද විෂ සහිත දෙයක් මම නැවත නැවතත් ඔයාලට මේක පොඩ්ඩක් මතක් කරනවා. ඉතින් මම කුඩු කරගත්ත කපුරු බෝල ටික මේ විදිහට භාජනයට එකතු කරගත්තා. එකතු කරගෙන මම වතුර ටිකක් මේකට එකතු කරගන්නවා. වතුර මිලිලීටර් 250ක් වගේ එකතු කරන්නේ. මේ අරගෙන තියෙන භාජන මේ හැඳි සේරම මම කෑම උයන්න ගන්න භාජන හැඳි මුකුත්ම නෙමෙයි. ඔයාලත් අනිවාර්යයෙන්ම පාවිච්චියට ගන්නෙ නැති උපකරණ මෙතෙන්දී මේ මිශ්‍රණය හදාගන්න පාවිච්චි කරන්න. මේක ටික පොඩ්ඩක් අපි දිය වෙන්න කලවම් කරනවා. නමුත් අපිට කපුරු කියන්නේ 100% දිය කරගන්න පුළුවන් දෙයක් නෙමෙයි. ඉතින් චුට්ටක් මෙන්න මේ විදිහට දිය කරගෙන පිරිසිදු රෙදි කෑල්ලක් හරි නැත්නම් මෙන්න මේ වගේ සර්වියට් එකක් හරි හොඳට මේ අපි හදාගත්ත කපුරු මිශ්‍රණේ පුඟව ගන්න ඕන. ඊට පස්සේ අපි කරන්නේ මේකේ තියෙන වතුර ටික හොඳට ඉවත් වෙන විදිහට වතුර ටික මිරිකගෙන මම නම් අද මේ කොස්ස තමයි මේ වැඩේට පාවිච්චි කරන්නේ. ඔයාට කොස්ස හරි එහෙම නැත්නම් ඔයා මකුළු දැල් කඩන්න ගන්න උපකරණයක් හෝ මොකක් හරි ආධාරකයක මෙන්න මේ විදිහට මේ රෙදි කෑල්ල රඳව ගන්න. ඉතින් අපි මුලින්ම මකුළු දැල් ටික කඩලයි මේ වැඩේ දෙවනුවට කරන්න ඕනේ. ඉතින් මම තව දෙයක් මෙතෙන්දි මතක් කරනවා. අපි කපුරු බෝලවලින් තනිකර මේ මිශ්‍රණය හදලා තියෙන්නේ. ඔයාගේ සේෆ්ටි එක ගැනත් හිතන්න. ඒ වගේම හැට එහෙම මේ වතුර වැටෙන්නේ නැති වෙන්න පරිස්සමට මේ වැඩේ කරන්න. ගෙදර මේ එන කපුරු සුවඳට මකුළුවෝ නැවත මේ ස්ථානවල මකුළු දැල් බඳින්නේ නැහැ. ඒක මම 100%ක් අත්දැකීමෙන් තමයි ඔයාලට කියන්නේ. ඉතින් මේ ක්‍රමෙන් ඔයා මුලින්ම ගෙදර මකුළු දැල් ටික කඩලා හොඳට මේ ක්‍රමයේ ඊළඟට try කරලා බලන්න. අඩුම තරමේ මාසයක් දෙකක් යනකම් ඔයාට මකුළු දැල් කරදරෙන් නිදහස් වෙන්න පුළුවන්. ඉතින් නැවත නැවත ඔයාට පුළුවන් මේ රෙදි කෑල්ල පහලට අරගෙන නැවත මිශ්‍රණේ තියලා වතුර ටික හොඳට තෙත මාට්ටු කරලා නැවත
පිහද ගන්න. ඉතින් මං හිතනවා අද වීඩියෝ එකෙනුත් ඔයාලට ගෙදර තියෙන ලොකු ප්‍රශ්නයකට විසඳුමක් අරගෙන ආවා කියලා. මොකද මටත් හරීම ප්‍රශ්නයක් හරි කරදරයි මේ උඩ තියෙන තැන්වල එහෙම වකුඩු දැල් බැඳුනම කඩන එක ලේසි නැහැ. ඉතින් ඔයාලා දන්න තවත් ක්‍රම තියෙනවා නම් කමෙන්ට් එකක් දෙන්න. වීඩියෝ එක හොඳ නම් ලයික් එකක් දෙන්න. මං එහෙනම් අදට ගිහින් එන්නම්. සඳිරට නුඹේ පාළුම කාලා සේද වලාවෝ ගැවසි